දෙවෙනි එපිසෝඩ් එක තාම කරගන්න බැරි වුණා. වැඩ නම් වැඩ. මේ දනුත් මේ කඩේට ආවා. කඩේ ඉඳන් කඩේ යන්න හදන්නේ. එන්න වෙන්න අපේ සීනි බෝල හෝටලේ සීනි බෝල හෝටලේ සීනි බෝල හෝටලේ මේ කඩේ ලොබි එකේ අද අමුතු පිස්සුවක්. මේ ස්වේච්ඡාවෙන් වැඩ කරන ලෙඩේ සුද්දොන්ට තදටම තියෙනවා. අපේ භාෂාවෙන් වොලන්ටියර් කියලා කියන්නේ. මේකත් එහෙම ප්‍රොජෙක්ට් එකක්. මෙයාලා මේ වහලා තියාගන්න වහලා කතා කරන්න ඕනේ දේවල් ගැන එලිපිට කතා කරන කැත කියලා මම මේ කල්පනා කරේ. හරි කමක් නැහැ කියමුකෝ. මේකට අදාළ කට්ටිය විතරක් නෙමෙයි. පිරිමි අයයි එමෙදුවට පොඩි ළමයින්ටත් මේවා කියනවා. බාබි ඩෝල්ලා දාලා සුපර් හීරෝස්ලා දාගෙන මේක මෙහෙන විනෝදයක් කරගෙන තියන්නේ. අර උන්නාන්සේ එහෙම මෙහෙ හිටියනම් ආගන්න තිබ්බ සුද්ධිලට හොඳ වෙන ටික. ඔක්තෝබර් මාසේ පියවරු පිළිකා දැනුවත් කිරීමේ මාසේ විදිහට ලේබල් ගහගෙන රිසර්ච් කරන්නයි දැනුවත් කිරීම කරන්නයි කියලා මේගොල්ලෝ ෆන්ඩ් රේසින් කරනවා. This is Hezel's Tickle Pink event for 2025. We've already raised £4,000 this year, and look at all these amazing volunteers are going to raise another £2,000 today alone. Whoop, whoop, whoop. මේ ලොකු බිස්නස් කාරයොත් මේකට බහැලා. ඒගොල්ලෝ කොච්චර පහළට වැටලාද කියනවා නම් මේ උල්ලන්ගේ ඔරිජිනල් බ්‍රෑන්ඩින් එක පවා වෙනස් කරලා තියෙනවා මේ දැනුවත් කිරීමේ මාසෙට. පින්කැට එකටවත් කීයක්වත් දාන්න නැති සුද්දෝ මේවට නම් සල්ලි දෙනවා. යෙයුරු කියන්නේ ලදරුවදී අපි හැමෝගෙම ෆස්ට් ලව් එක කියලා කියනවනේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමයි එහෙම කියන්නේ. එයාගේ මනෝවිශ්ලේෂණ වල. ඒ වගේම පිරිමි දරුවෙක් නම් එයාගේ ෆස්ට් සෙක්ස් ඔබ්ජෙක්ට් එකත් අම්මගේ පියුරු කියලා එයා කියනවා. හරි ඒ කතාව තරුණ කාලෙත් එක්ක ගලපන්න යන්න එපා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ තමන්ගේ ජීවිතේ අන්තිම කාලේ මේ රටේ ගත කරපු සුද්දෙක්. මේ සුද්දෝ මෙච්චර දඟලන හින්දා මාත් Google search කරලා බැලුවා. ටිකක් සීරියස් කේස් එකක් නේ. ලංකාවේ දවසකට බ්‍රෙස්ට් කැන්සර්ස් අලුත් කේස් 15ක් විතර හොයාගන්නවලු. ඒ කියන්නේ දවසකට මරණ 3ක් විතර පියුරු පිළිකා හින්දා වෙනවා කියලා මේ රිසර්ච් වල තියෙනවා. ඒකකට මෙහෙම කතා කරන එකත් හොඳයි තමයි. ලංකාවෙත් මේ වගේ දැනුවත් කිරීම කීපයක් තිබිලා තියෙනවා. හැබැයි දැනුවත් කිරීම උනත් වැඩි දැනුවත් කරන්න හොඳ නැති හින්දාද කොහෙද? නැෂනල් ඉවෙන්ට් එකේ කවරේජ් එකට TV channel 2යි වගේ ඇවිල්ලා තියෙන්නේ. අනික සෝෂල් මීඩියා වල වෛරල් වෙන උනත් තව කොච්චර ඕපාදුප තියනවද රටේ? කොහොම වුණත් ඔයා කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් තමන්ගේ මවත් එක්ක තමන්ගේ බිරිඳත් එක්ක සහෝදරියත් එක්ක යෙහෙලියත් එක්ක මේ ප්‍රශ්නේ පිළිබඳව වැදගත් විදිහට කතා කරන්න පුළුවන් නම් ස්වයං පරීක්ෂාවක් පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන් නම් එහෙම කරලා ඒ ගැන ඇලර්ට් එකේ ඉන්න පුළුවන් නම් ඒක මරු වැඩක්. ඩොකාලා කියන විදිහට මුලින්ම මේ බ්‍රෙස්ට් කැන්සර් එකක් අඳුරගත්තොත් ඒක සනීප කරන එක ඊසි. වැඩක් කරනකොට පොඩි වෙනසක් කරන්න කියලා අපිට කියනවනේ. මම පොඩි වෙනසක් කළා. දෙවෙනි එපිසෝඩ් එකට කලින් තුන්වෙනි එපිසෝඩ් එක දැම්මා. ශේෂ දෙයක්. පළවෙනි එපිසෝඩ් එක බලලා දීපු ලයික්ස්, කමෙන්ට් ඒ ආදරයට ස්තුතියි මහ ගොඩක්.